ආයිබුවන් පුතාලා හැමෝටම ඔන්න මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ පුතා මේ වෙද්දින් 2026 කෝන් කරන පුතා ඔයා දන්නවද මේ වෙද්දින් බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය ගණනය කරන්නේ කොහොමද right මේ වෙද්දින් ඔයාලා අර ලියපු පේපර් එකක් තියෙනවා ඒ පේපර් එකේ ආන්සර් ෂීට් එකත් එක්ක මාගින් එකත් එක්ක මේක දැඩි කතා බහකට ලක්විච්ච මාතෘකාවක් බද්දෙන් පසු ආර්ථික අතිරික්තය ගත්තෙන් පුතා ඔයාලා දන්නවා කොහොමද අපි ගණනය කරේ බද්දෙන් පසු ආර්ථික අතිරික්තය right සමානයි. ඒවා දන්නවා බද්දෙන් පසු පාරිභෝගික අතිරික්තයට එකතු කරන්න ඕනේ බද්දෙන් පසු නිෂ්පාදන අතිරික්තය. එතකොට අපිට එනවා බද්දෙන් පසු ආර්ථික අතිරික්තය. සරලයිනේ. ඔයා දන්නවා මෙන්න මේ කොටසේ වර්ගඵලය. මේ ටික තමයි බද්දෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය වෙන්නේ. බද්දෙන් පස්සේ නිෂ්පාදන අතිරික්තය වෙන්නේ මේ ටික. නේ? හරි සරලයි. මේ ටික තමයි අපි බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය විදියට ගණනය කිරීම කරේ. එතකොට ඔයාලා ලියපු අමාත්‍යාංශ පේපරේ එනවා බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය ගණනය කරද්දී මෙන්න මේ කොටසත් ගන්න කියලා. නේ? මොන කොටසද? පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි අරගෙන ඒකට ආයෙ එකතු කරන්න කියනවා. මොකද්ද? බද්දෙන් පස්සේ රජයට ගියපු බදු ආදායම. මෙන්න මේ කොටසේ වර්ගඵලය. නේද? මාගේ ස්කීම් එකේ එහෙමයි තිබ්බේ. අමාත්‍යාංශ පේපරේ. එතකොට මේ පිළිබඳව අදාළ පාර්ශවයන් එක කතා කරපුවාම අවසාන නිගමනය තමයි ඔබ එක්සෑම් එකට ගිහිල්ලා බද්දෙන් පස්සේ ආර්ථික අතිරික්තය ගණනය කරන්න අවශ්‍ය වුණොත් අනිවාර්යයෙන්ම පුතා අනුගමනය කරන්න මේ ක්‍රමවේදය ඔයා කලින් ඉගෙනගෙන තිබ්බ විදිහ. පැහැදිලිද? අද තියාගන්න කොහොමද බද්දෙන් පස්සෝ ආර්ථික අතිරික්තය ගණනය කරන්නේ? බද්දෙන් පස්සෝ පාරිභෝගික අතිරික්තයට බද්දෙන් පස්සෝ නිෂ්පාදන අතිරික්තය යොදු කරලා. right? එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. තෙරුවන් සරණයි හැමෝටම.